එදා මට තිබුණේ නයිට් ෂිෆ්ට් එක. වෙලාව රෑ 11:30 පහුවෙලා. දවස පුරාම රෝහල ඇතුලේ තිබුණු කලබලකාරී බව දැන් සම්පූර්ණයෙන්ම අඩු වෙලා ගිහින්. අපේ වාට්ටුවේ රෝගීන් ඔක්කොම වගේ බෙහෙත් බීලා තද නිින්ද හිටියේ. එළියේ මහා ධාරානිපාත වැස්සක් වැටෙනවා. වීදුරු ජනෙල් වලට වැහි බින්දි වැටෙන සද්දය ඇරෙන්න මුළු ඉස්පිරිතාලෙම මහා අමුතු නිශ්ශබ්දතාවක ගිලිලා තිබුණේ. ඒ නිහඬ බව මගේ හිතට ගෙනාවේ පුදුම පාළුවක්. වාට්ටුවේ මාත් එක්ක හිටපු අනිත් නර්ස් නංගිත් අක්කේ මම පොඩ්ඩක් ඔළුව මේසෙට තියාගන්නම් මොනවා හරි වුණත් මට කතා කරන්න කියලා ස්ටේෂන් එකේ පැත්තකට වුණා. එදා නයිට් ඩියුටි හිටියේ ඩොක්ටර් විරාජ්. විරාජ් කියන්නේ අපේ රෝහලේ ඉන්නේ කඩවසම්ම වගේම හරිම නිහතමානී ඩොක්ටර් කිව්වොත් මනු හරි. උසයි පියකරු පෙනුමක් තියෙන රාජකාරියට හරිම බැරෑරුම් මිනිසෙක්. එයා අනිත් අය එක්ක වැඩි කතා බහ කරන්නේ නැහැ. හැබැයි එයාගේ ඇස් දෙක දිහා බැලුවාම හිතේ පුදුම විශ්වාසයක් ගොඩ නැගෙනවා. මම ඊට වෙනස් නෑ. මම මාස ගානකින් නම් හිතින් එයාට ආදරය කරනවා. ඒත් කවදාවත් වචනයක්වත් කතා කරගන්න ධෛර්යයක් තිබුණේ නැහැ. අපි අතර තිබුණේ ලොකු පරතරයක්. එයා වෛද්‍යවරයෙක් මම හෙදියක්. ඒ ගෞරවය මම හැමදාම රැක්කා. වෙලාව රෑ 12:30ට විතර ඇති. මහා වැස්ස නිසා වාට්ටුවේ කරන්ට් එකත් වරින් වර ඩිම් වෙනවා. මට හිතුණා ඩොක්ටර්ට කෝපි එකක් හදාගෙන යන්න. මොකද එයා රෑ තිස්සේ ඇහැරලා අමාරු රෝගීන්ගේ රිපෝට්ස් බලනවා කියලා මම දන්නවා. මම උණුනෙම කෝපි දෙකක් හදාගත්තා. කෝප දෙකත් අරගෙන මම හිමින් සැරේ ඩොක්ටර්ගේ කාමරේ පැත්තට ඇවිදගෙන ගියා. කොරිඩෝවේ ලයිට් බාගෙට නිවෙලා. මගේ අඩි සද්ද විතරයි ඇහෙන්නේ. මගේ පපුව හෝස් ගාලා ගැහෙන්න ගත්තා. මේක නිකන් කෝපි එකක් දෙනවට වඩා එහා ගිය මගේ හිතේ තියෙන දේ කියන්න ලැබෙන අවස්ථාවක් වෙන්න යනවා වගේ අමුතු හැඟීමක් මට දැනුණා. මම ඩොක්ටර්ගේ කාමරේ දොරට ටට්ටු කළා. කමින් එයාගේ කටහඬ කාමරේ ඇතුලේ ඇහුණා. මම දොර අරගෙන ඇතුළට ගියා. කාමරේ තිබුණේ පුදුම හීතලක්. AC එකේ සද්දේ ජනේලයට වදින වැහි සද්දේ විතරයි තිබුණේ. ඩොක්ටර් විරාජ් හිටියේ මේසෙ උඩ ෆයිල් වගේක් දිග ඇරගෙන හරිම කල්පනාවක. එයාගේ ෂර්ට් එකේ අත් දෙක වැලමිට ළඟට වෙනකන් නමලා තිබුණා. බොත්තම් දෙකක් විතර පන්නලා තිබුණ නිසා එයාගේ පපුවේ කොටසක් යන්තම් පෙනුණා. සිස්ටර් කවින්දි. එයා ඔළුව උස්සලා මගේ දිහා බැලුවා. එයාගේ ඇස්වල තිබුණේ මහන්සියක්. ඒත් මාව දැක්කම ඒ ඇස්වල අමුතු එළියක් ආවා. හරියට එයා බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක් දැක්කා වගේ. ඩොක්ටර්ට මහන්සි ඇති කියලා හිතුණා. ඒකයි මම මේ කෝපි එක ගෙනල්ලේ. මම එහෙම කියලා කෝපි එක යාගේ මේසෙ උඩින් තිබ්බා. මගේ අත යන්තම් වෙවිලනවා වගේ මට දැනුණා. බොහොම ස්තුතියි කවින්දි. මට ඇත්තටම මේ වෙලාවේ ඕන වෙලා තිබුණේ මේ වගේ දෙයක්. එයා එහෙම කියලා හරිම ලස්සනට hina වුණා. ඒ hinaවට මගේ මුළු හිතම නිවිලා ගියා වගේ දැනුණා. මම යන්න හැරුණා විතරයි. කවින්දි යන්න එපා. පොඩ්ඩක් ඉඳගන්නකෝ. මට තනියම කෝපි බොන්න කම්මැලි. එයා එහෙම කිව්වේ මගේ ඇස් දෙක කෙලින්ම බලාගෙන. ඒ ඉල්ලීමට මට බෑ කියන්න බැරි වුණා. මම ඉස්සරහ තිබුණ පුටුවේ නිඳගත්තා. අපි දෙන්නා විතරයි. මුළු ලෝකෙම වෙන් වෙලා වගේ. කාමරේ තිබුණ අඳුරු එළිය නිසා එයාගේ මූණ පෙනුනේ බොහොම බැරෑරුම් වුණාට ආදරණීය විදිහට. එයා කෝපි උගුරක් බොන ගමන් මග දිහා බලාගෙන හිටියා. ඔයාද හරිම ලස්සනයි. එක පාරට මෙයා එහෙම කිව්වා. මම ගැස්සිලා ගියා. ඩොක්ටර් විරාජ් කවදාවත් එහෙම දේවල් කියන කෙනෙක් නෙවෙයි. මගේ මූණ රත් වෙලා ගියා වගේ දැනුණා. ඇයි ඩොක්ටර් එහෙම කියන්නේ? මම මේ යුනිෆෝම් එක පිටින් ඉන්නේ. මම ලැජ්ජාවෙන් බිම බලාගෙන කිව්වා. යුනිෆෝම් එක නිසා නෙවෙයි. ඔයාගේ ඔය ඇස්. මම ගොඩක් කාලෙකින් ඉඳන් ඔය ඇස් දිහා බලන් ඉන්නේ. ඔයා ඒක දන්නේ නැහැ නේද? ඔයා වැඩ කරන විදිය, ලෙඩ්ඩුන්ට සලකන විදිය, මම ඒ හැමදේම දිහා බලාගෙන හිටියේ. එයා කියපු දේ මට අදහ ගන්න බැරි වුණා. එයා පුටුවෙන් නැගිටලා හිමින් මගේ පැත්තට ආවා. මගේ හදවතේ සද්දේ මටම ඇහෙනවා වගේ. එයා ඇවිත් මගේ මේසෙ කෙළවරට හේතු වුණා. දැන් එයා ඉන්නේ මට ගොඩාක් ළඟින්. එළියේ ලොකු අකුණක් ගැහුවා. මුළු කාමරේම එකපාරට එළිය වෙලා ආයෙත් අඳුරු වුණා. ඒ වෙලාවේ මම දැක්කා එයාගේ ඇස්වල තිබුණු ආදරණීය බැල්ම. ඒක මගේ හිතේ තිබුණු බය නැති කළා. බය වුණාද? එයා මෘදු හඬින් ඇහුවා. පොඩ්ඩක් මං කිව්වා. එයා හිමෙන් එයාගේ අත ගෙනල්ලා මගේ අත උඩින් තිබ්බා. ඩොක්ටර් කෙනෙක්ගේ අතක් මෙච්චර ආදරණීය විදිහට දැනේ කියලා මම කවදාවත් හිතුවේ නෑ. ඒ ස්පර්ශය මගේ හිතට ලොකු සැනසීමක් ගෙනාවා. මම ඉන්නවනේ. බය වෙන්න එපා. එයා මගේ අතේ ඇඟිලි තදින් අල්ලගත්තා. මම පුටුවෙන් නැගිට්ටේ ඉබේටමයි. දැන් අපි දෙන්නම මූණට මූණ බලන් ඉන්නේ. එයා මට වඩා ගොඩාක් කුසයි. මට සිද්ධ වුණා
ඔළුව උස්සලා එයා දිහා බලන්න. කවින්දි, ඔයා දන්නවද මම මේ වෙලාවේ එනකන් කොච්චර කල් බලන් හිටියේද කියලා? එයා මගේ උර හිසට අත් දෙක තිබ්බා. ඒ වෙලාවේ මට දැනුණා අපි දෙන්න අතරේ තිබුණු ඒ වෘත්තීය පරතරය නැති වෙලා යනවා කියලා. මට ඕන වුණේ එයාගේ ළඟින් ඉන්න විතරයි. එයා මාව එයාගේ ළඟට ලං කරගත්තා. මගේ ඔළුව එයාගේ පපුවට හේතු වුණා. එයාගේ හදවතේ වේගෙන් ගැහෙන සද්ද මට ඇහුණා. "ඩොක්ටර්, කවුරු හරි එයිද?" මම බයින් වගේ ඇහුවා. "කවුරුත් එන්නේ නැහැ. දොර ලොක් කරලා තියෙන්නේ." එයා මගේ කනට ලං වෙලා රහසෙන් වගේ කිව්වා. එයා මගේ හිස අත ගෑවා. ඒ වෙලාවේ මගේ හිතේ තිබුණු හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා ගියා. "මට ඉඩ දෙනවද මගේ හිතේ තියෙන දේ කියන්න?" එයා මගේ ඇස් දිහා බලාගෙන ඇහුවා. මම ඇස් පියාගෙන හිමින් ඔළුව වැනුවා. එයා මගේ නලල සිප ගත්තා. ඒක හරිම ගෞරවනීය, ඒ වගේම ආදරණීය සිප ගැනීමක්. එයා මගේ මූණ දෝතිම්ම අරගෙන මගේ ඇස් දිහා බලන් හිටියා. අපි වචන නැතුව විනාඩි ගාණක් එහෙම හිටියා. එකපාරටම "ඩොක්ටර්" කාමරේ දොරට ටට්ටු කරන සද්දයක් ඇහුණා. අපි දෙන්න ගැස්සිලා ගියා. හරියට කරන්ට් එක වැදුණා වගේ ඩොක්ටර් විරාජ් මගෙන් ඈත් වුණා. මම ගැහෙන පපුවේ නික්මන්ට කොණ්ඩේ හදාගත්තා. දොර ඇරගෙන ඇතුළට ආවේ වෝඩ් එකේ ඇටෙන්ඩන්ට්. "සර්, අර 15 ඇඳේ ලෙඩාට අමාරුයි වගේ." හරි. මම එන්නම්." ඩොක්ටර් විරාජ් පුදුම විදිහට සංසුන්ව උත්තර දුන්නා. හැබැයි යාගේ මූණේ තිබුණේ අප්සෙට් ගේ පෙනුමක්. මම බිම බලාගෙන ඉක්මනට කාමරෙන් එළියට ආවා. එළියට එනකොට මගේ කකුල් තාම වෙවුලනවා. පහුදා උදේ ෂිෆ්ට් එක ඉවර වෙලා මම ගෙදර යන්න ලෑස්ති වෙනකොට මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා. නොදන්න නම්බර එකකින්. "ඊයේ රෑ බාගෙට නතර වුණු තැනින් පටන් ගමුද? අද රෑ මම එනවා රව ගන්න. කාටවත් කියන්න එපා." මම වටපිට බැලුවා. ඩොක්ටර් විරාජ් එයාගේ කායකේ ඉඳන් මගේ දිහා බලාගෙන අමුතු හිනාවක් දැම්මා. ඒ හිනාව ඇතුලේ තිබුණේ ආරාධනාවක්. මම ෆෝන් එක අතේ තද කරගත්තා. මගේ හිත කෑ ගහලා කිව්වේ "යන්න එපා, මේක රිස්ක් එකක්" කියලා. ඒත් මගේ හිතේ යටින් තිබුණ ඒ කුතුහලය සහ ආශාව මත කිව්වේ මේක තමයි පටන් ගැනීම කියලා. මම කාර් එක දිහාට අඩියක් තිබ්බා. විරාජ් කණ්ණාඩිය පහත් කරලා නගින්න කියලා ඇස් වලින් සංඥා කළා. වටපිටාවේ අපේ වාට්ටුවේ කවුරුත් පේන්න හිටියේ නෑ. මම ඉක්මනට පැසෙන්ජර් සීට් එකට නැග්ගා. මම දොර වහගත්තා විතරයි කාර් එක ඇතුලේ තිබුණු ඒ AC එකේ සිසිලස මගේ ඇඟට දැනුණා. ඊටත් වඩා මට දැනුනේ කාර් එක ඇතුලේ තිබුණ එයාගේ සුවඳ. ඒක පිරිමි, ඒ වගේම හරිම ප්‍රබල සුවඳක්. "අපි කොහෙද යන්නේ?" මම සීට් බෙල්ට් එක දාගන්න ගමන් ඇහුවා. "බයි වෙන්න එපා. අපි යන්නේ කාටවත් පේන්නේ නැති අපිට නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට." එයා හැම කියලා කාර් එක පාරට දැම්මා. අපි ටික දුරක් යනකම් කවුරුත් කතා කළේ නෑ. පාරේ වාහන අඩුයි. වැස්ස තාම තුරල් කරලා තිබුණේ නෑ. වයිපර් එක වැඩ කරන සද්දේ වාහනේ එන්ජින් එකේ සද්දේ විතරයි ඇහුනේ. එයා එක අතකින් ස්ටියරින් වීල් එක අල්ලගෙන අනිත් අත ගියර් එක උඩ තියාගෙන හිටියා. මම හොරෙන් එයා දිහා බැලුවා. රෝහල යුනිෆෝම් එක නැතුව සාමාන්‍ය ටී-ෂර්ට් එකක් ඇඳලා ඉන්න විරාජ් දිහා බලන් ඉන්න මට ආස හිතුණා. විනාඩි 20කට විතර පස්සේ එයා කාර් එක නැවැත්තුවේ මුහුදු අයිනේ තියෙන පාළු පාරක. එළිය කරවලයි. පාරේ ලයිට් කණුවේ එළිය වැස්ස නිසා බොඳ වෙලා පෙනුනේ. මුහුදු රැළ ගහන සද්දේ කාර් එක ඇතුළට හීන් සැරේ ඇහුණා. එයා එන්ජින් එක ඔෆ් කළේ නෑ. ඒ AC එකේ සද්ද ඇස්සේ අපි දෙන්න තනි වුණා. "කවින්දි?" එයා සීට් එක මගේ පැත්තට හරවලා මගේ දිහා බැලුවා. "ඔයා දන්නවද මම අද දවසම ගත කළේ කොහොමද කියලා? ඊයේ රෑ වෙච්ච දේ මගේ ඔළුවෙන් අයින් කරන්න මට බැරි වුණා." මම මගේ දන හිස් උඩ තියාගෙන හිටපු මගේ අත් දෙක එකිනෙක පටලවා ගත්තා. "මාත් එහෙමයි ඩොක්ටර්. මට තාම හිතාගන්න බෑ මේ වෙන්නේ මොකද්ද කියලා." "මට ඩොක්ටර් කියන්න එපා මෙතනදී. මම විරාජ්." එයා hina වෙලා කිව්වා. එයා හිමින් එයාගේ අත ගෙනල්ලා මගේ අත උඩින් තිබ්බා. එයාගේ අතේ තිබුණ රස්නේ මගේ සීතල වෙලා තිබුණ ඇඟට ලොකු සහනයක් වුණා. "මම දන්නවා අපි දෙන්න අතර ලොකු පරතරයක් තියෙනවා කියලා. රැකියාවෙන් සමාජ තත්ත්වෙන් ඒ දේවල් ආදරයට අදාළි නෑ කවින්දි. මම ඔයාට කැමති. ඔයාගේ ওই අහිංසකකමට මම කැමති." එයා කියපු වචන මගේ හිතේ ගැඹුරුම තැනට වැදුණා. මම හිමින් ඔළුව උස්සලා එයාගේ ඇස් දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ අවංක ආදරයක්. "මට බයයි විරාජ්. හොස්පිටල් එකේ අය දැනගත්තොත්?" මම මගේ බය එළියට දැම්මා. "අපි කාටවත් දැනගන්න තියන්නේ නැහැ. මේක අපේ රහසක්." එයා එහෙම කියලා මගේ අත අරගෙන එයාගේ දෙතුළුන්ට තියාගත්තා. එයා මගේ අත්ලාල සිපගද්දි මුළු ඇඟම කිලිපොලා ගියා. ඒක රාගික හැඟීමකට වඩා එහා ගිය ලොකු බැඳීමක්. ඊළඟ මොහොතේ එයා ටිකක් ඉස්සරහට නැවිලා මගේ මූණට ලං වුණා. කාර් එක ඇතුලේ තිබුණ අඳුර, වැස්ස, සීතල මේ හැලදීම මාව මෝහනය කළා වගේ. එයාගේ තොල් මගේ නළලට බර වුණා. ඊට පස්සේ කම්මුලට.
මම ඇස් පියාගෙන ඒ මොහොත වින්දා. අපි දෙන්න එකිනෙකාගේ උණුසුමේ වෙලිලා ටික වෙලාවක් හිටියා. වචන ඕන උනේ නැහැ. හුස්ම වැටෙන සද්දේ විතරක් ප්‍රමාණවත් වුණා. පහුවද මම ඩියුටි ගියේ වෙනදට වඩා ලොකු සතුටකින්. හැබැයි ඒක කාටවත් පෙන්නුවේ නැහැ. ડોක්ටර් විරාජ් මාව දැක්කම යන්තම් hina වුණා විතරයි. අපි දෙන්න හරියට නාට්‍යයක රඟපානවා වගේ අනිත් අයට පේන්න සාමාන්‍ය විදියට හිටියා. දවල් 12ට විතර හෙඩ් නර්ස් මට කතා කළා. කවින්දි අර පරණ රෙකෝඩ්ස් වගේක් තියෙනවා ස්ටෝර් රූම් එකේ. ඒ ටික අරන් එන්න. ස්ටෝර් රූම් එක තියෙන්නේ වාට්ටුවට පිටිපස්සෙන්. ඒක හරිම හුදකලා තැනක්. මම ස්ටෝර් රූම් එකට ගිහින් රාක්කස්සේ ෆයිල් හොයනකොට එක පාරටම දොර වැහෙන සද්ද ඇහුණා. මම ගැස්සිලා බලද්දි ડોක්ටර් විරාජ් ඔයා මෙතන මොකද කරන්නේ? කවුරු හරි දකි? මම බයෙන් කෑ ගැහුවා. කවුරුත් දකින්නේ නැහැ. මම දැක්ක හෙඩ් නර්ස් ඔයාව මෙහාට එවනවා. මට ඔයාව නොදැක්ක ඉන්න බැරි වුණා. එයා දඟකාර හිනාවක් එක්ක කිව්වා. එයා මගේ ළඟට ඇවිත් මාව රාක්කෙට හේතු කරගත්තා. ස්ටෝර් රූම් එකේ ඉඩකඩ පොඩි. අපි දෙන්න හොඳටම හිර වෙලා හිටියේ. පරිස්සමෙන් කවුරු හරි එයි. මම කිව්වේ වටපිට බලන ගමන්. විනාඩියයි. එයා එහෙම කියලා මගේ මූණ දෝතින් මාරගෙන මගේ නළලට හාදුවක් දුන්නා. ඒ වෙලාවේ එයාගේ ෆෝන් එක රින් වුණා. අපි දෙන්නම ගැස්සුණා. මම යන්නම් රෑට කෝල් එකක් දෙන්නම්. එයා මගේ අත මිරිකලා ඉක්මනට එළියට ගියා. මම පපුවට අත තියාගෙන හුස්ම ගත්තා. මේ ආදරේ කොච්චර සුන්දරද? ඒ වගේම කොච්චර අවදානම්ද කියලා මට හිතුණා. දවස් ගාණක් කොහොම ගෙවිලා ගියා. අපේ රහස් සම්බන්ධය එන්නම දැඩි වුණා. දවසක් රෑ ලොකු ඇක්සිඩන්ට් එකකට වෙලා තුවාලකාරයෝ ගොඩක් වාට්ටුවට ගෙනාවා. මුළු වාට්ටුවම යුද්ධ පිටියක් වගේ වුණා. ડોක්ටර් විරාජ් හිටියේ වැජ ගොඩක හිර වෙලා. එයා එක ලෙඩෙක් ළඟ ඉඳන් අනිත් ලෙඩා ළඟට දුවනවා. මමත් එයාට උදව් කළා. එයාගේ මූණේ දාඩිය දාලා කොණ්ඩේ අවුල් වෙලා තිබුණා. කවින්දි මේ සේලයින් එක ඉක්මනට දෙන්න. අර ඉන්ජෙක්ෂන් එක ලෑස්ති කරන්න. එයා මට අණ දෙනවා. ඒ වෙලාවේ එයා මගේ පෙම්වතා නෙමෙයි. එයා වගකීම් සහගත වෛද්‍යවරයෙක්. මම එයා දිහා බැලුවේ පුදුම ගෞරවයකින්. එයා වැඩ කරන වේගය, තීරණ ගන්න විදිය දැකම මට එයා ගැන ලොකු ආඩම්බරයක් දැනුණා. පැය 3කට විතර තත්ත්වය පාලනය වුණා. අපි හැමෝම හිටියේ හොඳටම මහන්සි වෙලා. ડોක්ටර් විරාජ් පුටුවක වාඩි වෙලා වතුර බෝතලයක් බොන ගමන් මගේ දිහා බැලුවා. අපි දෙන්න ගෑස් එකට ගැටුණා. වචන ඕන උනේ නැහැ. ඔයා අද හොඳට වැඩ කළා කියන පණිවිඩේ ඒ බැල්මේ තිබුණා. පහවද උදේ පාන්දර වාට්ටුව නිහඬයි. ડોක්ටර් විරාජ්ගේ ඩියුටි එක ඉවර වෙලා යන්න ලෑස්ති වුණා. මම නර්ස් ස්ටේෂන් එකේ හිටියේ. එයා යන ගමන් මගේ මේසේ උඩින් පොඩි චොක්ලට් එකක් තිබ්බා. කාටවත් නොපෙනෙන්න විදිහට. ඒකේ ඇටම පොඩි කොළ කෑල්ලක් අලවලා තිබුණා. මගේ ජීවිතේ මම ගත්ත හොඳම තීරණය ඔයා. හැමදාම මගේ ළඟින් ඉන්න. මම මේ කොළ කෑල්ල දිහා බලලා තනියම hina වුණා. මගේ හිත පිරීලා ගියා. රෝහලේ කොරිඩෝවේ ඈතට යන එයාගේ රූපේ දිහා මම බලන් හිටියේ ආදරෙන්. රාජකාරිය, සමාජය, නීති රීති මේ හැම දෙයක්ම මැද්දේ අපි අපේම ලෝකයක් හදාගෙන ඉවරයි. ඒ ලෝකේ තිබුණේ ආදරය, විශ්වාසය සහ බලාපොරොත්තුව විතරයි. මේක අවසානයක් නෙවෙයි. අපේ ආදර කතාවේ ආරම්භය විතරයි.